මොකක්ද අනේ මේ කියන කතාව? පුංචි අයට, ලොකු අයට, ඒ වගේම වැඩිහිටි අයට ගැළපෙන විදිහේ ඒ වගේම පෝෂණ මාධ්‍යයක් තියෙනවා කියන එක, පොහොරක් බෙහෙත් එකක් තියෙනවා කියන එක විශ්වාස කරන්නත් පුළුවන්ද? ඉතින් එහෙනම් ගිහිල්ලාම බලමුද අපි? ඔයාලා හිතනවද එහෙම දෙයක් තියෙයි කියලා? එහෙනම් යාළුවනේ ගිහිල්ලා බලමුද අපි? මේ පොහොර එක කොහොමද අපි හදාගන්නේ කියලාද? එහෙනම් යමු. එන්නකෝ මාත් එක්ක. හරි ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අද මම භාවිතා කරන පෝෂණ මාධ්‍ය. ඔයාලා දන්නවද? මෙයා ඉතින් පැළවලට හොඳම ඉතින් පෝෂණ වේලක් තමයි ඉතින්. ඒගොල්ලන්ට වතුර සැපයුවා විතරක් මදිනේ. ඒගොල්ලන්ට කෑමක් දෙන්න ඕනේ. ඉතින් කෑම විදියට මෙන්න මේ ඇල්බර්ට් සොලියුෂන් දියර පොහොර එක සුපිරිම තමයි ඉතින්. අද එහෙනම් බලමුද අපි කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ ඇල්බර්ට් සොලියුෂන් කියන දියර පොහොර එකෙන් ඔයාලා යෝගට් හැන්දක ප්‍රමාණයක් වගේ ප්‍රමාණයක් ලීටරයකට වතුර ලීටරයකට මිශ්‍ර කරලා එහෙනම් ඉතින් බලමු අපි කොහොමද මේ දියර මාධ්‍ය හදාගන්නේ කියලා. හරි යාළුවනේ මේ තියෙන්නේ යෝගට් හැන්දක ප්‍රමාණය. ඔන්න ප්‍රමාණයක් මම දාගත්තා. මේ තියෙන ලීටරේ ස්ප්‍රේ බොටල් එකක්. ඉතින් මේ ස්ප්‍රේ බොටල් එකට මම දැන් වතුර පුරවන්න ඕනේ. ඉතින් වතුර පුරවලා බලමු අපි කොහොමද කරන්න කියලා. ඉතින් යාළුවනේ මතක තියාගන්න ඕනේ ඕගොල්ලෝ මේ දියර පොහොර එක එලිමහනේ තියන්න එපා. මේක සවුත්තු වෙනවා හුලම් වැදුනහම. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේක හොඳට සුරක්ෂිතව බෝතලයක හොඳට සීල් කරලා තියාගන්න ඕනේ. අපි පාවිච්චි කරන වෙලාවට විතරක් එළියට අරගන්න ඕනේ. ඉතින් එහෙනම් අපි මේකට ජලය මිශ්‍ර කරලා බලමු. මෙන්න මේ විදිහට වතුර පුරවගත්ත ස්ප්‍රේ බොටල් එක දැන් ඉතින් අපි කරන්න හදන්නේ මෙන්න මේ විදිහට මෙයාව මෙන්න මේ විදිහට මෙහෙම කරන්න ඕනේ යාළුවනේ. හොඳට කලවම් කරන්න ඕනේ. ඔන්න ඔහොම කරාම ඒක හොඳට කලවම් වෙනවා. වතුරත් එක්ක මිශ්‍ර වෙනවා. මේ බලන්නකෝ. එතකොට මට අතට තද ගතියක් දැනෙනවා. ඉතින් මේ විදිහට මෙහෙම කරලා මෙන්න මේ විදිහට හොඳට මේක මිශ්‍ර කරන්න ඕනේ. එතකොට තමයි අපිට ස්ප්‍රේ කරගන්න පහසු වෙන්නේ. දැන් ඉතින් ඔන්න ඔය විදිහට තෙල්ලොන්ට ස්ප්‍රේ කරන්න තමයි තියෙන්නේ. මේ පේනවනේ නේද? හොඳට විසිරීලා යන විදිහට ස්ප්‍රේ කරපුවාම ඉතින් ඔන්න මුල් මගින් පත්‍ර මගින් ඒ හැම ක්‍රමයකින්ම මේගොල්ලන්ට මෙන්න මේ පොහොර වර්ග ඉතින් හොඳින් උරා ගන්නවා අවශෝෂණය වෙනවා. ඉතින් නියම පොහොරක් නේද? මේ බලන්නකෝ අපේ තියෙන සීඩ් පැලවලට පුංචි පැලවලට සාමාන්‍ය ප්‍රමාණය පැලවලට ඒ හැම පැලයකටම මෙන්න මේ විදියට හොඳට ස්ප්‍රේ කරගන්න ඕනේ. ඔයාලා හිතුවද මේ පොහොර එක ඇන්තෝරියම් වලට විතරයි හරියන්නේ කියලා නෑ යාළුවනේ. මේක ඕනෙම විසිතුරු පැලවලට ඒ වගේම එළවලු පැලවලට ඕනම පැලයකට මේ පොහොර එක හොඳටම හොඳයි. ඉතින් මේ වයසක අත්තම්මලාට මම මේකෙන්ම තමයි ඉතින් බෙහෙත් කරන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා දිගටම මගේ වීඩියෝස් එක එකතු වෙන්න කියලා ඔයගොල්ලන්ට ආදරෙන් ආරාධනා කරනවා.